හැමෝටම අයිබෝන් කිව්වා ඔන්න අපි අද යන්න තීරණය කළා මඩොල්සිම රත් කැලේ පතර නයිට් කැම්ප් එකකට. අපි නයිට් කැම්ප් එකට යන්නේ බයික් වල තමයි අපි යන්න තීරණය කරලා තියෙන්නේ. අපි 6 දෙනෙක් බයික් වල යනවා. බයික් දෙක දෙන්න සහ තව බයික් දෙක තනියම යන්නේ. අපි පුත්තලෙන් තමයි ගමන ආරම්භ කරන්නේ. අපි පුත්තලෙන් කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් නුවරට ගිහිල්ලා නුවරින් රජමාවතේ ගිහින් තමයි ලොග්ගල්ලෝය හරහා තමයි අපි යන්න තීරණය කරලා තියෙන්නේ. අපි බලමු යන පාරදී කොහොමද අපි වෙන්නේ කියලා. අපි උදේ 5ට විතර පුත්තලෙන් ගමන පිටත් වුණා. ඊට පස්සේ මගේ එනකොට වාරිපුල හරදී අපි නවත්තලා තේ එකක් බිව්වා. ඊට පස්සේ දැන් අපි ආයෙ ගමන පිටත් වෙලා යනවා. ගිහිල්ලා අපි තීරණය කරලා තියෙන්නේ මාවතගම පහුනහම වැය උඩ හරිය තියෙනවා ගැමිසිසිල කියලා කෑම කඩයක්. ඒකෙන් අපි උදේ කෑම ගන්න තීරණය කළා. එතන ඇත්තරම හොඳ තැනක් ගමන් යන අයට කෑම කන්න බුෆේ ක්‍රමයට කෑම ගන්න තියෙනවා. රුපියල් 400ත් 500ත් අතර වගේ එක්කෙනෙකුට කන්න පුළුවන්. හොඳට බඩ පිරෙන්න ඕනම වට්ටමක එක්කෙනෙකුට කන්න විතර කෑම තියෙනවා. වොෂ්රූම් පහසුකම් තියෙනවා. ඉතින් අපි උදේ කෑම ගත්තේ වැය උඩ මෙතන එමසිසිල කෑම කඩෙන්. හරිම රසයි කෑම ටික. ඔයාලත් එනවා නම් ඉතින් කෑම උදේ දවල් කෑම කණ්ඩ හොඳම තැනක් තමා ගැමිසිසිල කෑම කඩේ. අපි ඊට පස්සේ කටුවස්තොටින් නුවරට ඇවිල්ලා නුවරින් තැන්න කුඹුරට ගියා. තැන්න කුඹුරෙන් අපි දකුණට හලවර රජමාවත දිගේ වික්ටෝරියා රන්දේගල හරහා තමා ලොග්ගල්ලොයට යන්නේ රජමාවත දිගේ. මේක හරිම ලස්සන පාරක්. වාහනත් ගොඩක් අඩුයි. හැබැයි පරිස්සමෙන් යන්න ඕන. කඳු පල්ලම් තියෙනවා. ලොකු පාරක්. සමහරවිට හවස වගේ වෙනකොට නම් අලි එනවා පාරට. ඒකින්ද ගොඩක් රෑ වෙලා යන්න එපා. මොකද අපි බයික් වල තමයි අපිට ගියේ. ලොකු වාහනයක් රවුලක් නෑ. රෑ වෙලා වගේ යනනම් බයික් වල යන්න හොඳ පාරක් නෙමෙයි. මොකද අලි එනවා පාරට. අධිකාරිගමේම පහු කරලා ඉස්සරහට එනකොට අපිට හම්බෙනවා රන්දිනිගල ඩෑම් එකට කලින් රන්දිනිගම ජලාශය පේන මට්ටමේදී අපිට හම්බෙනවා බෙලිහුල්ලොය. හරිම ලස්සන තැනක්. ඒකේ පාලම යට හොඳට දාන තැනක් තියෙනවා. වතුරත් හරිම සීතලයි. හොඳ පිරිසුදු වතුර තියෙන්නේ. අපිට බැහැලා ඇතුළට බැහැලා අපි වාහනය කරලා වාහනත් වන්න පල්ලෙහාට ගන්න පුළුවන්. බයික් නම් කිසිම ප්‍රශ්න නැතුව ඔය අයිනම ගන්න පුළුවන්. එතනදී හොඳ නාන ප්ලේස් එකක් තියෙනවා. අපිත් නෑවා. අපිත් නාලා ෆ්‍රෙෂ් වෙලා තමයි ඉතින් ඉස්සරහට ගියේ.
අපි ඉන්නේ රන්දිනිගල ඩෑම් එක්කාව. මේක වික්ටෝරියාවලින් පස්සේ තියෙන ඊළඟ ජලාශය තමයි රන්දිනිගල ජලාශය. රන්දිනිගල ජලාශය ළඟම තමයි එතරම් පල්ලෙහා තමයි රන්දිනිගල විදුලි බලාගාරය තියෙන්නේ. මේ ඩෑම් එක ගාව නවත්තලා අපිට ඩෑම් එක බලලා යන්න පුළුවන්. මේ ඩෑම් එක ඇත්තටම මහවැලි අධිකාරිය යටතේ තියෙන ජලාශයක් මේක. අපිට එතන නවත්තලා ජලාශය පොඩ්ඩක් බලලා හරිම ලස්සන තැනක්. අපි එතනින් ඒක බලලා අපි හැම පල්ලෙහාට ගියා. පල්ලෙහාට යද්දී අපිට හම් වෙනවා රන්ටැමේ ජලාශයට යන්න වමට පාර හැරෙන්න තියෙනවා. අපි කෙලින්ම තමයි යන්න ඕනේ. එතනින් හැරෙන්නේ නැතුව කෙලින්ම යන්න ඕනේ ලොක්කල්ලෝයේ හන්දිගාවට. ලොග්ගල්ලෝයෙන් හැරිල්ල ඇවිල්ලා මීගහ කිවුලෙන් හරවලා වමට හරවලා තමා අපි රත් කැලේ පතරට යන්න ගියේ. හැබැයි ඒ පාර හොඳයි කාපට් කරලා ලොකු කන්දක් තියෙන බයික් වල යද්දි හරි අවදානමක් වෙනවා. ඩබල් දාරලා යන්න එපා බොහෝ දුරට. මොකද බච්චර බයික් වල ක්ලච් ප්ලේට් යන්න හැකියාවක් තියෙනවා. මොකද අපිටත් ඒ ප්‍රශ්නේ ආවා. ඒකින්ද මම කියන්නේ මේ පාරේ යනවා නම් බයික් වල ඩබල් දාලා එපා. තනිතරම යනවා විතරක් ඒ පාර පාවිච්චි කරන්න. එහෙම නැත්නම් බදුල්ලෙන් පස්සරට ගිහලා පස්සරෙන් තියෙන නෝමල් ප්‍රධාන පාරේ යන තමා හොඳම රත් කැලේ පතරට. අපි පතනට යද්දී අපි පීනික්ස් කෑම්ප් හරහා තමයි බුක් කරලා ගියේ කැම්පින් අපි ඇත්තටම අපි යනකොට ඔක්කොම කැම්ප් ගහලා ටෙන්ට් ගහලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. එතන මනෝජ් තමයි ඉන්නේ. මම මනෝජ්ගේ නම්බර් එක විතර දාන්නම්. ලස්සට බුක් කරලා තිබ්බා. අපිට හවස ඉර බහින view එක බලන්න බැරි වුණා. එතෙන්ට විශේෂත්වය තමයි ඉර බහින එකත් පේනවා. ඉර උදේට ඉර නගින එකත් පේනවා. අපි උදේම ඉර උදව් නම් බැලුවා. අපි 5:35ට නැගලා නැගිටලා හරිම ලස්සනයි. පැත්තම පේනවා. රැයටත් ගොඩක් ලොකු ඒරිය එකක් පේනවා. එහා පැත්තෙන් නැගෙනහිර මුහුදු වෙරළ දක්වාම පේනවා ඈතට. ඊට මයංගනය ජලාශ ටික ඔක්කොම අම්පාර පැත්ත මේ හැම දෙයක්ම හොඳට බලා ගන්න පුළුවන් නියම view point එකක් තියෙන තැනක් තමයි මෙතන රත් කැලේ පතන. හරිම ලස්සනයි. හැබැයි ගොඩක් සීතලයි. සීතලට ලෑස්ති වෙලා තමයි යන්න ඕනේ. මොකද හුලකත් එක්ක මාරම සීතලක් තියෙන්නේ. ජර්සි දාගෙන අයිස් කැප් වගේ වරගෙන සීතලට ලෑස්ති වෙලා තමයි යනවා නම් නියම තැනක් තමයි කැම්පින් වලට රත් කැලේ පතන කියන්නේ. පින්ක්ස් කෑෆ මනෝජ්ගේ ගෙස්ට් හවුස් එක. අපි මනෝජ් හරහා මනෝජ්ගෙන් අපි කැම්පින් අයිටම් අරගෙන එනවා නම් මනෝජ් අපිට මේ ගෙස්ට් හවුස් එක අපිට පාවිච්චි කරන්න දෙනවා. එතනදී ඒකේ තියෙනවා රූම්ස් 3ක් තියෙනවා. ලොකු බාත්රූම් එකක් තියෙනවා. අපිට ඇවිල්ලා චේන්ජ් එකක් දාගෙන වොෂ් එකක් දාගෙන වොෂ් රූම් යනවා නම් ඒක ඔක්කොම ටික කරගෙන අපිට යන්න පුළුවන් කැම්පින් සයිට් එකට. ඒ වගේම ලේඩිස්ලා වගේ එනවා නම් ඒගොල්ලන්ටත් චේන්ජ් කරගන්න ප්‍රශ්න එන්නේ නැහැ. ඒතර ඒක පහසුවෙන් මෙතන ලබා ගන්න පුළුවන්. ඊට අමතරව නයිට් එකේ කැම්ප් සයිට් එකේ ඉන්න අමාරු නම් අපිට මෙතන ඇවිල්ලා රෑ ඉන්නත් පුළුවන්.